2026 සෙට් එකට අපි මේ පෙබරවාරි මාසේ ඉවර වෙනකොට පළවෙනි පාඩම් 10 සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට අමතරව 13 14 විද්‍යුත් රසායනයේ කර්මාන්ත පරිසරයේ පාඩම් ටික ඉවරයි. අපිට ඉතුරුලා තියෙන 11යි 12යි පාඩම් දෙක විතරයි. ෆිසිකල් කෙමිස්ට්‍රි වල මේන් පාඩම් දෙක. ඔය ෆිසිකල් කෙමිස්ට්‍රි තමයි නිව් සිලබස් එකේ හදවත වගේ තියෙන කෑල්ල. ඒ කියන්නේ පේපර් එකේ ලකුණු 100න් ලකුණු 50කට ඍජුව සහ වක්‍රව දායක වෙන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි. ඒ හින්දා ඔක කවුරුත් උගන්වන්නෙත් නැහැ. මොකද මේ ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියලා ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරපු ඉංජිනේරින් මැත්ස් බේස් වෙච්ච බෑග්ග්‍රවුන්ඩ් එකක් තියලා කෙමිස්ට්‍රි උගන්වන ගුරුවරු අඩුයිනේ. ඒතර ඔය බයෝ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් උගන්වන ගොඩ අයගේ ඔයාලා අහලා බලන්න අයියලක්කලගෙන්. දැන් ඉන්නේ යාළුවන්ගෙන් අහන්න එපා ඔය රැල්ලට වැඳගෙන පන්ති යන සෙට් එකේ. අයියලක්කලගෙන් අහලා බලන්න ඒගොල්ලන්ගේ පවා ගිහලා විභාගෙ ලියපු ෆිසිකල් ටික හොඳට කරාද නැද්ද කියලා. වෙන්නේ නැහැ. ඒ හින්දා අපිත් එක්ක එකතු වෙන්න ඕනනම් අපේ ෆිසිකල් කෙමිස්ට්‍රි ගැන ගියපු අයියලක්කලගෙන් අහලා බලන්න. අපි වැඩේ පටන් ගන්නවා මාර්තු මුල. වැඩි විස්තර කැප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තිරේ දකින්න හම්බෙන අපේ හොට්ලයින් එකෙන් ගන්න. ජයවා. මේකවත් මේ වටපිටාවේ දේවල් වලට රැවටෙන්නේ නැතුව හරියට කරලා දැන් ලකුණු 10 15 ඉන්නේ උන්ට C එකක් B එකක් හරි ගන්න මේක ඇති. මේ ලාස්ට් chance එකවත් සාම්ප්‍රදායික වහල් භාවයෙන් මිදලා හරියට කරගන්න.